නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මෙත්තා විහාරී යෝ බික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛන්ති. යම් කිසි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් මෛත්‍රී විහරණය නිතර භාවිතා කරනවා නම් ඒ තැනැත්තා ආර්ය මාර්ගඵල බෝධයෙන් ශාන්ත පද සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. මෛත්‍රී භාවනාව අබුද්ධෝත්පාද කාලවලදීද මහා බෝසතාණන් වහන්සේලා ප්‍රදාන බොහෝම ඥානවන්තයෝ භාවිතා කරලා තියෙන භාවනාවක්. මේකට කියන්නේ බ්‍රහ්ම විහාර භාවනා කියලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර. මේ මෛත්‍රී භාවනාව යම් කෙනෙක් වඩනවා නම් මුළු ලෝකෙම තමාට හිතවත් කර ගැනීමකුයි සිදු වෙන්නේ. මුළු ලෝකයේම සියල්ලෝ මෛත්‍රියට නැමෙනවා. එනිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළේ ලෝකයක ජීවත් වෙන බැවින් ලෝකයේ සියලු දෙනාගේම ආශිර්වාදය අනුග්‍රහය ලැබෙනු පිණිස මෛත්‍රිය වැඩිම කළ යුතුයි කියලා. එනිසා මෛත්‍රී භාවනාව ගිහි පැවිදි බෞද්ධ අබෞද්ධ සීලුම් දෙනාට සුදුසු භාවනා කර්මස්ථානයක්. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන උපදවන්න පුළුවන් ධ්‍යාන තුනක්. ධ්‍යාන පදනම් කරගෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. කර්ණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා මෛත්‍රී භාවනාව සවිස්තරව. ඒ වගේම තාදුරට කඳ පිරිතේ මෛත්‍රී භාවනාව සඳහන් වෙනවා. සරුවක්ඥන් වහන්සේ බොහෝ සූත්‍රවල මෛත්‍රී භාවනාව දේශනා කරලා තියෙනවා. එවැගේම පටිසම්භිදා මග්ගපාළයේ මෙත්තා කතා නමින් විශේෂ කොටසක් ධර්ම දේශනා වශයෙන් පැවැතෙනවා. ඒ සියල්ල සම්පින්දනය කළ මෛත්‍රී භාවනාව මේ විසුද්ධි මාර්ගයේ බොහෝම ලස්සනට පහදලා දක්වලා තිබෙනවා. මේ මෛත්‍රී කියන්නේ හිතේ පිහිටුවා ගන්න උසස් ගුණයක්. මෛත්‍රියට ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පටිඝ සංඥා මේවා මෛත්‍රියට විරුද්ධ ධර්ම. ඒ මෛත්‍රියට විරුද්ධ වූ ද්වේෂය, ව්‍යාපාදය, පටිඝ සංඥාව දුරු කිරීම සඳහා වැඩි යුතු එකම ධර්මයේ තමයි මෛත්‍රිය. එනිසා මේ මෛත්‍රිය අපි සියලු දෙනාට සමකල්ලි පවත්වමින් තමාගේ දියුණුව ප්‍රාර්ථනා කටයුතු වෙනවා. කෙනෙක් දුටු කෙනීම මෛත්‍රී සිත් පහළ කර ගැනීමෙන් ඒ දුටු තැනැත්තාගේ හිතේ මෛත්‍රිය පිහිටනවා. ඕනෑම නපුරු පුජ්‍යලයක් මෛත්‍රිය වැඩි වීම නිසා ඔහුගේ සිතේ මෛත්‍රිය පැතිරවීම නිසා අනතුරු වලින් වළකිනවා. මේක නිසා මෛත්‍රී භාවනා අපි දිවා රාත්‍රී දෙකේ භාවිතා කිරීම සුදුසුයි කියන එක සරුවක්ඥන් වහන්සේ බොහෝම තැන්වලදී දේශනා කරලා තියෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච භාවනාය රතෝ මනෝ කියන මේ ගාථාවෙන් දේශනා කළ තියෙනවා. ත්‍රිරාදාවල් දෙකේ යම්කිසි බෞද්ධයෙක් මේ භාවනා නමින් කියවෙන මෛත්‍රිය වඩනවා නම් ඒ ඇත්තා සැපෙන් නිදනවා, සැපෙන් අවදි වෙනවා කියලා. මේ සැපෙන් නිදනවා, සැපෙන් අවදි වෙනවා පමණක් නෙමෙයි ආනිසංස 11ක්ම ලැබෙනවා විශේෂ වශයෙන්. ඒ කියන්නේ සැපෙන් නිදා ගැනීම, සැපෙන් අවදි වීම, නපුරු සේන නොදැකීම, දෙවියන්ට ප්‍රිය වීම, මිනිසයන්ට ප්‍රිය වීම, දෙවියන්ගේ ආරක්ෂා ලැබීම, වාසවිස අවියාවද ගිනි විපත් නොවීම, එවැගේම වහාම හිත සමාධිගත වීම, මුහුණේ වර්ණයේ පහපත් වීම, අවසාන මොහොතේ පවා සිහිනුවණින් සිටීම, මෛත්‍රී බලයෙන් ධ්‍යාන ඉපදෙව්වා නම් බඹලොව ඉපදීම. සසර ගමනේදීද ඒ ආනිසංස විදිහටම ලබනවා. මෙන්න මේක නිසා බොහෝ ආනිසංස ලබන්න හේතු වෙන උසස් භාවනාවක් මෛත්‍රී භාවනාව. එනිසා අපි මේ මොහොතේදී මෛත්‍රී භාවනාව පිළිබඳව වචන කීපයකින් ඉදිරිපත් කරනවා. ඒ වචන කීපය අනුව තම තමාගේ නුවණට හුරු වචන වලින් මෛත්‍රී භාවනා නිතිපතා වැඩිවීමට අපි අදිෂ්ඨාන සබා ගනිමු. බුදු ගුණ අනන්තයි, සදාම් ගුණ අනන්තයි, මහා සංඝ ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන්ද, අනන්ත සදාම් ගුණ බලයෙන්ද, අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද, අනන්ත මෞපිය ගුණ බලයෙන්ද,
අනන්ත ආචාර්ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද අනන්ත මහ බෝසත් ගුණ බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද අනන්ත ආර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද රත්නත්‍රයේ සතු සූවිසිමා ගුණයේ ආනුභාව බලයෙන්ද අනන්ත අරහං බුදු ගුණ බලයෙන්ද අනන්ත සම්මා සම්බුද්ධෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත විද්‍යාචරණ සම්පන්නෝ ගුණ බලයෙන්ද අනන්ත සුගතෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත ලෝක විදු ගුණ බලයෙන්ද අනන්ත අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදු ගුණ බලයෙන්ද අනන්ත සත්තා දේව මනුස්සානං බුදු ගුණ බලයෙන්ද අනන්ත බුද්ධෝ බුදු ගුණ බලයෙන්ද අනන්ත භගවා බුදු ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝග වෙමි සුවපත් වෙමි මාමින් මාගේ හිතවත් නූද මැදහත් නූද අහිතවත් නූද සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් මාගේ මව්පිය ගුරු දෙගුරු උතුමෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් මාගේ සමීප වූ සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මා වෙතින් දුරස්ත වූ සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු ප්‍රාණීහුද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු භූතයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු පුද්ගලයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු ආත්ම භාව ඇත්තෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු ස්ත්‍රීහුද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු පුරුෂයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු ආර්යයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු අනාර්යයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා
සුවපත් වෙත්වා. මාමින් සියලු මනුෂ්‍යයෝද වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. මාමින් සියලු විනිපාතික සත්වයෝද වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකෙරෙත්වා, වෛර නොකෙරෙත්වා, ක්‍රෝධ නොකෙරෙත්වා, පලිගැනීම් නොකෙරෙත්වා, වංචා නොකෙරෙත්වා, පැවැටීම් නොකෙරෙත්වා. කිසිවෙකුට කිසි තැනකදී නින්දා නොකෙරේවා, අවමන් නොකෙරේවා, එලාදකීම් නොකෙරේවා. කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් පීඩාවක් නොපතත්වා. සෑම දෙනාම සෑම දෙනාගේ සැපයට කැමැති වේවා. සෑම දෙනාටම පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ අමා මහ නිවන් සුව අවබෝධ වේවා. මේ සැලැස්මට තමාගේ සිත අනන්ත ලෝක ධාතු වලට විහිදුවමින් මෛත්‍රී සිත පැවැත්වීමට පුරුදු වීම විශාල පුණ්‍ය ලාභයක් වෙනවා. තමන් ඉන්න නිවස, තමන් ඉන්න විහාරස්ථානයේ, තමන් ඉන්න ගම, තමන් ඉන්න නගරය, තමන් ඉන්න රට, තමන් ඉන්න ලෝකය, එවාගේම අවීචේ පටන් භවග්‍රේ දක්වා 31 භූමි තලය, එවාගේම නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, බටහිර අනු දිශාව, උතුරු අනු දිශාව, යට දිශාව, උඩ දිශාව කියන මේ දස දිශාවටම තමන්ගේ මෛත්‍රී සිත විහිදුවීමේදී මුළු ලෝකයේම තමන්ට හිත මිත්‍ර භාවයට පමුණවා ගන්නවා වෙනවා. මේ ජීවිතයේ පමණක් නේ සසර ගමනේදීද උපනුපන් තැන හැම තැනම කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලබන්නටත් වාසනාවන්ත වෙනවා. චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙනවා සරුවක්යන් වහන්සේ දේශනා කරලා මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා අතර වැඩි අය සසර ගමනේදී උපනුපන් තැන භෝග සම්පල් ලබනවා, පරිවාර සම්පල් ලබනවා. උපනුපන් තැන යුද්ධ කලකෝලාදීටපත් නොවේ හැම තැනම වාසනාවන්ත පුණ්‍යවන්ත දීර්ඝව ජීවිත ඇතුව සුගති ලෝකෝත්පත්තිය ලබනවා. එයින් නොනවතී තමා පැතු උතුම් බෝධියකින් සුවසේ මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට වාසනාවන්ත වෙනවා කියලා චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එනිසා සෑම බෞද්ධයෙක්ම තමාට හිතසුව පිණිස, තම ඇසුරු කරන්නන්ට හිතසුව පිණිස, ලෝවැසි ජනතාවට හිතසුව පිණිස මේ මෛත්‍රී භාවනාව බිඳුවෙන් බිඳුව හරි ප්‍රගුණ කරගන්නට වටිනවා. එපමණක් නෙමෙයි තමා හැසිරෙන හැම තැනකදීම ඕනෝන් වෙත මෛත්‍රී පිහිටුවාගෙන කටයුතු කිරීමේදී හැම දිනම තමාට කල්යාණ මිත්‍ර වෙනවා. කල්යාණ මිත්‍ර වීම නිසා තමා හිතුව පැතුව සම්පත් මුදුන් පමුණවා ගන්නට මෛත්‍රී බලය පිහිටාධාර වෙනවා. එනිසා මේ මෛත්‍රී භාවනා අපි සියලු දෙනාම සියලු කල්ලි පුරුදු කරගන්න උත්සාහවන්ත වෙමු. මේ මෛත්‍රී පාරමී බලය මුදුන් පමුණවා ගත්ත සරුවක්ඥන් වහන්සේ ඒ මෛත්‍රී පාරමිතාවම ප්‍රදාන කරගෙන බෝධි සම්භාර පුරා ගන්න සමර්ථ වුණා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා බ්‍රහ්ම විහරණ වඩමින් උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරගන්න සමර්ථ වුණා. එමගින් තමන් වහන්සේ ලෝතුරා බුදුබාට පත් වෙලා දසබල ඥාන, චතු විසරද ඥාන, චාරුවක්ඥතා ඥාන ප්‍රතිලාභය කරගන්න සමර්ථ වුණා. එනිසා ලෝතුරා බුද්ධත්වයට දක්වා ලෝවේ ලෝතුරා සම්පත් ගෙන දෙන මේ මෛත්‍රී භාවනා ප්‍රගුණ කර ගැනීමෙන් අපි සියලු දෙනා මෙලොව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මේ ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ පිහිට වේ.